ඉතින් ඔයාගේ ඔලුවටත් හිස්සුරි හැදුනාම ඔයා මොකද කරන්නේ? පොල් තෙල් හරි මොකක් හරි වෙන ඔයිල් જાතියක් දාලා ඔලුව හොඳට මසාජ් කරන එකද? එහෙම නැත්නම් අර ඔයාගේ නල්ලේ තියෙන පොඩි කුරුලෑ වගේ ගැටි වගේ දේවල් වලට වෙනත් කුරුලෑ වලට භාවිතා කරන ක්‍රීම් වර්ගයක් කරන් ආලේප කරන එකද? ඉතින් එහෙම කරත් මේක හොඳ වුණාද? එහෙනම් මම අද ඔයාලට කියා දෙන්නේ dandruff and fungal acne. මේකත් මම ඔයාලට කියලා දෙනවා ඔයාලා වැඩියෙන්ම කරන වැරද්ද සහ මොකද්ද හරියටම කරන්න ඕනේද කියන එක. එහෙනම් පියන් වීඩියෝ එකට. ඉතින් ඔයාලා හිතන්නේ මේ සොරි වගේම අර නළලේ දිගටම එන පොඩි ගැටි වගේ දේවල් ඔය දෙකම හදන්නේ එකම සුද්ධ ජීවි කාණ්ඩයක් හෝ දිලීර කාණ්ඩයක් කියලාද නැත්නම් වර්ග දෙකක් කියලා. ප්‍රධාන වශයෙන්ම කියනවා නම් මේ සොරි සහ නළලේ එන කුරුලෑ කියන දෙකම හදන්නේ මේ අපේ හිස් කබලේ ජීවත් වන මැලසීසියා කියන දිලීර වර්ගයේ මත. සාමාන්‍යයෙන් මේගොල්ලන්ගෙන් අපිට කිසිම කරදරයක් නැහැ. ඔය පාඩු ඉන්නවා. නමුත් මේගොල්ලන්ගේ ආහාර වෙන්නේ අපේ හැමෙන් පිට වෙන තෙල්. ඒ කියන්නේ සීබම් සහ අපි පිටින් ගන්න කිසිම ප්‍රමිතියක් නැති ඔයිල් වර්ග. ඉතින් අපි හැමෙන් පිටවන තෙල් ප්‍රමාණය සහ අපි පිටින් ගන්න ඔයිල් වර්ග ප්‍රමාණය ඉහළ යන්න ඉතින් මෙයාලට ලැබෙන ආහාර ප්‍රමාණය ඉහළ යනවා. හරියට නිකන් අර බුෆේ එකක් දාලා කණ්ඩ දෙනවා වගේ වැඩක් තමයි මේ මැලසීසියා කියන බැක්ටීරියාවට අපි කරන්නේ. ඉතින් එහෙම මෙයාලගේ ආහාර ප්‍රමාණය ඉහළ යන්න මෙයාලා ඒ ආහාර ප්‍රමාණය පරිභෝජනය කරන ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ දිලීරේ අපේ හිස් කබලේ ජීවත් වෙන දිලීර ප්‍රමාණයක් ඉතාමත්ම ඉහළ යනවා. ඉතින් එහෙම මේක ඝනාවාස විදිහට වර්ධනය වෙලා ඉහළ යනකොට මේගොල්ලෝ අපේ හිස් කබලේ හැමත ඇතුල් වෙලා ඒ හැම තුවාල කරනවා. ඉතින් අන්න එතකොට තමයි මේ අපේ හැම අසන්න පටන් අරගෙන කෑලි හැලෙන්න වගේ ගන්න. ඉතින් මේ සුදු පාට කෑලි වගේ හැලිලා මේ දිලීරේ නල්ලට ආවම උන් අපේ නල්ලේ තියෙන හැමත් සිදුරු කරගෙන ඇතුළට ගිහිල්ලා මේ හැමත් ආසාදනය කරනවා. අන්න ඒකට තමයි මේ ගැටි වගේ ඇති වෙන්නේ. මෙන්න මේ තත්ත්වයට අපි වෛද්‍ය විද්‍යාවේදී කියනවා පයිටෝස්පෝරා ෆොලිකුලයිටිස් කියලා. ඇත්තටම මේක කුරුලෑ වගේ පෙවුනට මේක කුරුලෑ නෙමෙයි. එහෙම නැත්නම් මේ නම නැත්නම් අපිට කියන්න පුළුවන් ෆංගල් ඇක්නිස් කියලා. ඉතින් අපි බලමු මේ වගේ තත්ත්වයකට අපිට කරන්න පුළුවන් මොකක්ද කියලා. ඉතින් අපි ප්‍රධාන වශයෙන් මේකට පාවිච්චි කරන ෂැම්පු වර්ගයක් තියෙනවා. ඒ තමයි කීටකොනසෝල්. තව එකක් කියන්න ඕනේ ඔයාලා මේ නළලේ තියෙන කුරුලෑ වලට විශේෂයෙන්ම මේ හිර ප්‍රදේශයේ තියෙන කුරුලෑ වලට සාමාන්‍ය කුරුලෑ වලට ගන්න ඇන්ටිබැක්ටීරියල් ක්‍රීම් ගෑවට ගොඩක් වෙලාවට හොඳ වෙන්නේ නැහැ. මොකද ඇන්ටිබැක්ටීරියල් ක්‍රීම් හදලා තියෙන්නේ බැක්ටීරියා මගින් නැති වෙන කුරුලෑ නැති කරලා දාන්න. නමුත් මේක ඇති වෙන්නේ දිලීර මගින් නිසා ගොඩක් වෙලාවට ඒ ක්‍රීම් ගොඩක් වෙලාවට ඒ ක්‍රීම් ආන්සර් කරන්නේ නැහැ. මේකට අපිට විශේෂයෙන්ම පාවිච්චි කරන්න මේම ඉස්සොරි තියෙන පාවිච්චි කරන ඖෂධයක් තමයි කීටකොනසෝල් කියන එක. ඉතින් මේ මම දැන් කියලා දෙන්නේ නැහැ මේ කීටකොනසෝල් කොහොමද මේ දිලීර නැති කරලා දාන්නේ, ඒ වගේම හරියටම කොහොමද වැරදි නොකර මේ කීටකොනසෝල් පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ හිතන්නකෝ මේ තමයි ඔන්න දැන් අපේ ඔළුවේ ඉන්න මේ මෙලසීසියා කියන දිලීර జాතිය. ඉතින් මෙයාලගේ ඕනම දිලීරයක පිටින් තියෙනවනේ සෛල බිත්තිය. ඉතින් මෙන්න මේ සෛල බිත්තිය හදන්න අවශ්‍ය වෙන ප්‍රධානම සංඝටකයක් තමයි මේ ඕගස්ටරෝල් කියන්නේ. ඉතින් මේ ඕගස්ටරෝල් හැදෙන එක නතර කරන එක තමයි මේ කීටකොනසෝල් කියන ඖෂධයේ ප්‍රධානම ක්‍රියාවලිය වෙන්නේ. එහෙම නැත්නම් මෙකනිසම් ඔෆ් ඇක්ෂන් එක වෙන්නේ මේ ඕගස්ටරෝල් හැදෙන එක නතර කරන එක. ඒකට මේ ඕගස්ටරෝල් හැදෙන එක නතර වුණාම මේ දිලීරයේ සෛල බිත්තිය මෙතනින් මෙහෙම කැඩෙනවා. කැඩුණාට පස්සේ මේ දිලීරයට තවදුරටත් එයාගේ ජීවිකාව පවත්වාගෙන යන්න බැරි වෙලා මේ දිලීරය විනාශ වෙලා යනවා. ඒ වගේ මේකට මේ සින්පයිරිතියෝන් කියන ඖෂධය අන්තර්ගත වන ෂැම්පු වර්ගත් හොඳයි. නමුත් මේවා කිසිම දෙයක් වෛද්‍ය අනුමැතියකින් තොරව පාවිච්චි කරන්න එපා. අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක්ගෙන් අහලා වෛද්‍ය අනුමැතිය යටතේ පාවිච්චි කරන්න. ඉතින් මම කියන්නේ ඔයාලා මේ කීටකොනසෝල් ෂැම්පු එක පාවිච්චි කරනකොට ගොඩක් අය ලොකු වැරද්දක් කරනවා. මේ වැරද්ද මොකද්ද කියලා කියන්නම්. මේක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන්නම්. ඉතින් ඕගොල්ලෝ කරන ලොකුම වැරද්ද තමයි මේක ගාපු ගමන් හොදලා අරින එක. අනිවාර්යයෙන් මේකට තියෙන විනාඩි 5 නීතිය කියලා එකක්. කියන්නේ මේ ෂැම්පු එක ගාපු ගමන් හොදලා අරින්නේ නැහැ. සාමාන්‍ය ෂැම්පු එකක් වගේ අනිවාර්යෙන් අඩුම වශයෙන් at least minimum විනාඩි 5ක් මේක ඔළුවේ තියන්න අරින්නම ඕන. මොකද මම මෙතන මේ සිද්ධිය පැහැදිලි කරෙත් අන්න මේක පැහැදිලි කරන්න ඕන හන්දා. මොකද මේ කීටකොනසෝල් වලින් කරන්නේ ඕගස්ටරෝල් ඉන්හිබිට් කරලා මේ සෛල බිත්තිය සිදුරු කරන එකනේ. අන්න එතකොට මේ වැඩේ සිද්ධ වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. මේ බෙහෙතට පොඩි කාලයක් ඕනේ මෙන්න මේ වැඩේ කරන්න. මේක ශනික වෙන වැඩක් නෙමෙයි. ඒක නිසා තමයි මේ කීටකොනසෝල් ගහලා අඩුම ගානේ විනාඩි 5ක්වත් ඉන්න කියන්නේ. ශනිකව හොදන්න නැතුව විනාඩි 10ක් විතර ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නමුත් ආවම වශයෙන් විනාඩි 5ක්වත් ඉන්න. අනිත් එක තමයි මේ කීටකොනසෝල් කියන ෂැම්පු එක හැමදාම පාවිච්චි කරන්නේ ගාන්නේ සතියේ දවස් 2ක් විතරයි. අනිත් එක තමයි මේ ෆංගල් ඇක්නි කියන නල්ල එන වගේ ගෙඩි වගේ තියෙනවා නම් හිස්ටොරිත් එක්කම
ඒක ඒ වෙලාවට නාන වෙලාවට මේ ෂැම්පූ වලින් පෙන ටිකක් අරගෙන මෙහෙම නල්ලෙත් ගාලා ඒකත් විනාඩි 5ක් විතර ඇතුළේ තියන්න. මොකද ඒක දැන් ඇති වෙන ගැටටි ඇති වෙන්නත් මම මෙතන පැහැදිලි කරා වගේ මේ මැලසීසියා කියන දිලිගිරීම තමයි හේතු සාධක වෙන්නේ. එතකොට ඒක මම ඔයාලට මේ නල්ලේ තියෙන ගැටටි ඉවත් කරගන්න ලේසි වෙනවා මේ ෂැම්පූ එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම්. අනිත් එක තමයි තෙල් ගාන එක නවත්තන්න. තෙල් ගාන එක කිසිම ප්‍රමිතියක් නැති කඩෙන් අහුවෙන ඕනම තෙල් එකක් ගෙනල්ලා ගාන්න එපා විශේෂයෙන්ම. ඔයා කුරුලෑ තියෙන කෙනෙක් නම්. ඉතින් අනිත් කෙනෙක් තමයි පිරිසිදුකම. මොකද ලංකාවේ අපිට ටිකක් සාමාන්‍ය රස්න සහිත වටපිටාවක් තියෙන නිසා මන්ට දඩි දාන්න බලනවා. ඒක නිසා පිරිසිදුකම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒක නිසා ඔය කොට්ට උර අඩුම ගානේ සතියේ දවසක් හොදන්න හොඳට ආවේ වීල්ලා ගන්න. ඉතින් ඒකනොත් පුළුවන් දැඩිව මේ හිස්සොරි වලින් සහ නරලේ ගැටති වගේ තියෙන දේවල් වලින් පීඩා විඳින කෙනෙක් නම් ඒකනොත් ඔයාලට යම්කිසි සාහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අද මට මේ කිටි වීඩියෝවෙන් ඔයාලට ඇත්තටම ඕනේ මේ කෙටකන සෝල ඖෂධයේ ක්‍රියාකාරීත්වය වගේම මේ ඩැන්ඩ්‍රෆ් සහ ෆංගල් ඇක්නි හැදෙන්න කොහොමද මේ කෙටකන සෝල ඖෂධය හරියටම පාවිච්චි කරන්න ඕන කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. මට පුළුවන් තරම් සරල කරලා කියලා දුන්නා. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකකුත් දාන්න. මේ ගැන මොකක් හරි තව වැඩිදුර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.